සංගීත සීසන් 2 ටෙලිනාට්‍ය ඉදිරියට සිදුවීමට නියමිතයි. කල්නයි අතුලයි ඒ වගේම මහි මෙන්න මේ තුන් කට්ටුව හම්බ වෙන එක. ඒකට හේතුව මොකක්ද කියන එක අපි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සංගීත සීසන් 2 ඉදිරි කොටස්වල දැවැන්ත පෙරලියක් මහීගේ තීරණාත්මක පියවර සහ කල්න වෙනුවෙන් නැගී සිටින්නට ඔහු තීරණය කරනවා. මේ හැම දෙයක්ම ඔහු කරන්නේ අසීනු වෙනුවෙන්. සංගීත ටෙලිනාට්‍ය කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය හැඟීම්බර තත්වයකින් ඉදිරියට යන කතාවක්. ඉදිරි කොටස්වලදී කතාව තව කුතුහලය දනවන සහ සංවේදී සිදුවීම් රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියට සිදුවෙන ප්‍රධානම දෙයක් තමයි මහී විශේෂයෙන්ම අතුල සමග කල්නව මුණ ගැහෙන එක. මහී අතුල හමු වී විශේෂයෙන්ම පවසන්නේ කල්නව බේර ගන්න ඕනි කියලා. ඇත්තටම අසින ළඟට ගිය ආකාරය අතුල පවසයි කියන දෙයි මේ වෙලාවේ කල්නට මහී කියන්නේ. ඇත්තටම කල්න වෙනුවෙනුයි මහී නැගී සිටින්නේ. දැන් අපිට බලා ගන්න තියෙන වැදගත්ම දෙයක් තමයි කල්න ආරක්ෂා කර ගැනීම. මොකද කල්නගේ මුළු ලෝකෙම වුණු ආදරණීය සහෝදරයා සහෝදරිය දෙන්නම ජීවිතේ දාලා ගිහින්. හැබැයි ඒ අම්මටයි තාත්තටයි අද ඉතුරු වෙලා තියෙන එකම සම්පත කල්න පමණයි. හැබැයි මේගොල්ලන්ගේ පවුලේ මේ සහෝදර සහෝදරියන් ඝාතනය කරේ එක්කෙනෙක් විසින්මයි. ඇත්තම කියනවා නම් අසේනි වෙනුවෙන් කල්න වෙනුවෙනුත් Tamanට දැන් කළ හැකි එකම දේ ඒ ගැන ඔප්පු කර පෙන්වීමයි. ඉතින් කොහොම වුණත් අතුල සහ මහී කියන ඒවා මුල් දවස්වල කල්න විශ්වාස නොකරත් චේතනත් ඉන්න හින්දා මේ දේවල් විශ්වාස කරන තත්වයකට පත් වෙන දවසක් පැමිණෙයි කියලයි මම මතක් කරන්නේ.